Welcome to Cartoon Hub, your home for fun. මේ අද රේවති ටීචර් ආවද බං ඉස්කෝලේ? අනේ මන්ද බං මං උදේනකොට ගේට්ටුව ගාවන හිටියේ නෑ. දැන් බෙල් එකක් ගැහුවනේ. අද එන්නේ නැති වෙයිද දන්නේ නෑ නේ බං. යකෝ අද ආවේ නැතුනොත් හොඳයි බං. උඹලා ඊයේ දුන්න ගෙදරට කරගෙන ආවා කියහන්කෝ. නැත්තම් අද වදින්නේ හැමින් නෙමෙයි ඈ ඔය කියාවනම්. අම්මට උඩු. ඊයේ ගෙදරට දුන්නා නේ බං. උඹ කරාද මං සකියා? උඹ කරාද ඉස්කෝලේට? මාත් කරේ නෑ බං. උඹලා කරාද? අඩෝ මටත් කරගෙන ඉන්න බැරුණා ගියන් ඉස්කෝලේට. අඩෝ සැකියා උඹ කරාද බං? ශනික පොතදියක් ලියා ගන්න. මම මෙහෙම පොඩ්ඩක් ලිව්වා බං. සම්පූර්ණ ලිව්වේ නෑ. මම පොත දෙන්න ලියා ගනින්කෝ. කොහොදියන් ශනික ලියා ගන්න පොත. ළමයි මේ රේවති මිස් කිව්වා දෙන්න වෙන්නේ නෑ කියලා. මට කිව්වා මේ ගෙදර වැඩ ටික ඔයාලට දෙන්න කියලා. මේ ටික මම බෝඩ් එකේ ලියනවා. දැන් ඒ ටික ලියාගෙන ඉස්කෝලේදී කරන්න කිව්වා. ඊට පස්සේ මේ දැන් මම ලියන ටික ගෙදර ගිහලා ලියන්න කියලා රේවති ටීචර් කියන්න කිව්වා. ඔයාලා කෑ ගහන නැතුව මේ ටික ලියාගන්න එන. අඩේ මම හිතුවා හරි බං. අද රේවති ටීචර් එන්නල්ලුකෝ. අද රේවති ටීචර් එන්නල්ලු. ඒකනේ බං. මේ මොකද කරන්නේ අද ආතල්ලක් ගන්න ඕනේ ඈ. අද නම් ආතල්ලක් ගන්න ඕනේ ඈ. අඩේ මේ අපි ඉස්සරහට ගිහලා හොඳ සින්දක් දෙමුද කියන්නේ ආ. ගායනා මුසපත් කරමුද? මොකද කියන්නේ බන්ටුවා? අම්මට සිරි යමන් අද නම් දින් පන්තිය දෙවනත් වෙන්න සින්දු කියුම් බං. වරෙන් යන්න චනික රේවති ටීචර්ත් නෑනේ බං. යමන් ගොඩ කාලෙක සින්දුවක්වත් කිව්වේ නෑ බං. ආයි ගිහලා සින්දක් ගා අම්මට සිරියන සින්දු ටිකක් ගාමු යමන්. සුද්දා ඔබ පටන් ගනින් එන සින්දුවක් කියන්න. මේ ඉස්කෝලේට ලියා ගනින් බං මම බෝඩ් එකේ ලිව්වා. නැත්තම් රේවති ටීචර්ගෙන් මටනේ බං බැනුම් අහන්න වෙන්නේ. අනේ මේ ඵලයන් බං යන්න. උඹ කියනවා කවුද බං ගණන් ගන්නේ? මේ සඳුනි. ඔක පස්සේ අපි ඉස්කෝලේට ටික කරමු බං. වරෙන් අපි සින්දුවක් කියලා අතල්ලක් ගමු. මොනාද බං? හරි එහෙනම් සැගියා කියන හින්දාම අපි එන සින්දුවක් කියලා පස්සේ ඉස්කෝලේට කරන්න ඕනේ නේ වරෙන් ඈ. ඊටකින් නැත්තම් මට බැනුම් අහන්න වෙන්නේ. මොකද මටනේ වැඩ ටික දීලා ගියේ. මේ නෝනම් ඉස්කෝලේට ගොඩක් දුන්නා. ඒ හින්දා සින්දුවක් දැක් කියලා පටන් ගන්න ඕනේ ඈ. තේරුණාද? හරි බං වරෙන් සින්දුවක් කියන්න අපි පස්සේ ඉස්කෝලේට කරමු. හරි මේ ඕයි වැඩක් නැහැ. සුද්දා මේ සින්දුවක් කියලා නග්ගලා ගනින් කෝ. මොකද්ද මං ඒ කිව්ව සින්දුව? ඊයා බං ඔබට ලැජ්ජ නැද්ද ගියහන්ක මොනාද කියන සින්දු? සිස් අප්පිරියයි බං බණන්. අනේ මේ ඵල යන්න මේ සැගිය උඹ පටන් ගනි සින්දුවක් කියන්නේ කෝ උඹ පටන් ගනි කෝ. වතුරේ දෙත කොණ්ඩේ කඩාලා මොකක්? සැගී ඔයා මට දේ සින්දුව කිව්වේ? ඔව්වනේ. පාට තමයි ඒ සින්දුව කිව්වේ මම. ලස්සනයි නේද? ඔව්වනේ ගොඩක් ලස්සනයි ඒ සින්දුව. ඔයා වගේම වගේ සින්දුවත් ගොඩක් ලස්සනයි සැගී. අඩෝ මේ බන්ටුවා මේ උඹ කියපන් දැන් හරිද? මායි සැගියා කිව්වා සින්දුවක් හරිද දැන් උඹ කියපන්. රංජාගේ වගේම බොඩිය හදන්න ආසාවෙලා ජිම් එකට ගිහින් උදේම මරදාලා වේට්ස් කළා. අඩෝ ආතලා
අඩෝ සින්දු නම් සින්දු මේවා බං බන්ට අම්මනම් මාරයකින් බං දැන් කවුද සින්දුව කියන්නේ සඳුනිට කියන්න කියමුද සින්දුව සඳුනි වා කියනවද සින්දුවක් කියන ඔයා කියනවනම් ඕන දෙයක් අනේ මං කියන්න සින්දුව අඩේ සඳුනියේ සින්දුව නම් මාරම ලස්සනයි යකෝ මොකාද පුල බජව් දාන්නේ මේ 11 වසර පන්තිය පැත්තෙන් තමයි මේ බජව් ඇහෙන්නේ ආද රේවති රීචත් ආවේ නෑනේ ඒක තමයි මේ මුම් මේ බජව් දාන්නේ හිටපන්කෝ දෙන්න අල්ලගෙන මුන්ට අද මේ කවුද කියපන්කෝ දැන් සින්දුව කියත් ඊළඟ එක කියපන් සුද්දම්බ සින්දුව කියපන්කෝ මේ මම සින්දුව කියන්නද කොල්ලෝ උටා පටා ලොකු සර්නේ ඉන්නේ මට සිරි වෙනවද නං අනේ මේ ඵලයන් මල් යන්න සුද්දම්බ සින්දුවක් කියපන් උඹ ඉස්සලා කියපේක නම් මරු උඹ කියපන් බං මේ පොඩි උනුත් ඇවිල්ලා සින්දුව කියන්න අනේ අයියේ මම කියන්නම්කෝ සින්දුවක් මට දෙන්න බැරිද chance එකක් බෑ මල්ලි ඉස්සලා අයියලා සින්දු කියලා ඉන්න ඕනේ ඊට පස්සේ තමයි පොඩි අයට දෙන්නේ සුද්දම්බ කියපන් එහෙනම් අයියේ සින්දුව කියන්න කලින් පොඩ්ඩක් පිටිපස්ස හැරුණා හොඳයි නේද ඈ පිටිපස්ස පොඩ්ඩක් බලන්නකෝ අනේ මන්ද මල්ලි උඹත් පද දෙනවනේ ෆ්‍රෙඩ් මේ වගේ හොඳ පන්නයක් ගන්න පුළුවන් අවස්ථාවේ අර පිනත් නෑනේ අනිත් එක පිනත් නැති වෙලාවේ හොඳ පන්නයක් ගන්න පුළුවන් අවස්ථාවේ ඇයි කියපන් උඹ ඇවිල්ලා මෙතන මේ වද දෙන්නේ අඩේ කීරියාචිට බල්ල පුරපි කිවලු ලොකු සර් නේද අම්මට උඩු කොයලාද ලොකු සර් මෙතෙන්ට ආවේ නොදැන කල වරදට සමා වෙන්න ලොකු සර් මම දන්නේ නැහැ මෙතන වෙච්ච කිසිම දෙයක් මට නිින්ද ගියා පුටු ඉද්දි ඊනෙන් තමයි ලොකු සර් මේ වගේ දේවල් ගොඩක් එන්නේ මට අනේ මන්ද සර් මම උකුත්ම දන්නේ නැහැ මුන් දෙන්නගෙන් අහන්න මම හොඳට බලාගෙන හිටියේ කරපු කියපු හැමදේම මම හොඳට බලාගෙන හිටියේ උඹලට දැන් මේ අද ටීචර්ත් නැති වෙලාවේ පාඩම් වැඩ දුන්නේ නැද්ද මොකුත් පැවරොන් දුන්නේ නැද්ද ටීචර් ඒව කරන්න ඕනේ නැද්ද දැන් රෙද්දක් කරන්නේ බජවුද දා මේක ඉස්කෝලයක් කොලම් මඩුවක් නෙමෙයි අම්මට සිරි වෙනවා අද නම් ඉඳ ගන්න බැරි වෙනව වදී වගේ දැන් දුන්න පැවරුම් වැඩ ටික ඉවර කළාද දැන් පැවරුම් වැඩ ටික ඉවර කළාද මේ බජව් දාන්න ගත්තේ අද නම් පුතේ බජව් දාපු උන්ට දෙන්නවා හෙමින් නෙමෙයි හෙමින් නෙමෙයි දෙන්නේ ඔගේ වේ වෙලත් ගේන්න බැරුණා මට කෝ මේ පන්ති නායකව කවුද පන්ති නායකයා කවුද පන්ති නායකයා මම සර් මුඛ්‍ය අප්පට යකෝ රේවතිට පිස්සුත් දන්නේ මේ වගේ අලු කුත්තේරුව මේ පන්ති නායකයෝ කරන්නේ ටීචර් පිස්සුනේ ඉතින් උඹට මම අද බුදු අම්මෝ අයියෝ තනෝ රිදෙනෝ ලොකු සර් රට දෙකෙන් අතාරින්න රිදෙනෝ අයියෝ අම්මෝ මට එළවෙන්නවත් බෑ ලොකු සර් හිරි වැටිලා වගේ තියෙන්නේ අයියෝ ලොකු සර් අතාරින්න ඔබ හිතුවද මට පිස්සු කියලා අයකෝ මට කියපන් ආයුඹ මේ වගේ වැඩ කරනවද අයකෝ පන්ති නායක වුණාම පන්තිය බලා ගන්න ඕනේ පන්තිය පිස්සු කෙලින් නෙමෙයි මේකය මේ පොලොස් කොට්ටෝරුව ගොබ්බයා මීහරකා පන්ති නායකයා වුණාම පන්තිය බලා ගන්න ඕනේ ආයේ මේ වගේ වැඩ කරලා හුවෙන්න එපා උඹ අනේ ලොකු සර් කියන තැනකට වඳින්න කට දෙකෙන් අතාරින්න අර පන්තියේ කෙල්ලොත් බලාගෙන hina වෙනවා ලොකු සර් අනේ මාව චාටර් කරන්න එපා අයියෝ ලොකු සර් අතාරින්න නෝ සුද්දා අද නම් පිනාට මල පැනලා බං හොඳටම මේ අපිට චොට් එක හම්බෙයිද බං මොකද කරන්නේ දැන් අපි මේ ඒක තමයි මාත් බැලුවේ ෂේප් එකේ මාරු වෙමුද ෂේප් එකේ ටොයිලට් එක පැත්තට මාරු වෙමු මේක වල්ලගෙන ඉන්නේ බන්ටුවව අපි දෙන්න ෂේප් එක කැපෙමු වරෙන් කියන්න ඔව් බං ඒක හොඳයි ලොක්කට පේන්නේ දෙන ෂේප් එක කැපෙමු නැත්තම් බන්ටුව වගේ අපිත් ඇට දෙකෙන් බිත්ති එල්ලයි බං යමයි ෂේප් එකේ මෙච්චරමයි සන්තකේටම තියෙන්නේ ඒක තමයි බං යම අන්න ලොකු සර් අරුන් දෙන ෂේප් එකේ කැපෙන්න හදන්නේ බල දෙන්න ෂේප් එකේ නෑගම් යනවා වගේ නෑගම් යනවා වගේ ෂේප් එකේ නේ
නෑ ලොකු සර්. අපේ ශක්තියට ළමෙක් කම්බෙන්න. ඉක්මනට හොස්පිටල් එකට යනවා. අනේ ඉක්මනට අයියෙන්ද. ඔයාලට තේරෙන්නේ නෑනේ මේකේ වේදනාව. ඒ සුද්දා මොනවාද බං මොයි කියවන්නේ? අර පන්ති කෙල්ලොත් බලන් ඉන්නවා. ඒකත් එහෙමද? බත් වරෙන් කොහෙනම් උඩට? සුද්දා එහෙනම් උඹේ අවස්ථාව බං. උඹත් ඔතන ඉඳලා වරෙන් ටිකක් කළා. අනේ මන්ද යාළුවනේ ඊළඟට මොකක් වෙයිද කියලා මටවත් හිතා ගන්න බෑ. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. අපි අතර ගිහිල්ලා එන්නම් යාළුවනේ.